Hello යාළුවනේ, welcome back to Hello යාළුවනේ, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අදත් අරන් ආවා day vlog එකක්. day vlog එකක් කියන්නේ මම අද හිතන් ඉන්නේ study vlog එකක් ගෙනා කියලා. ඔන්න ඉතින් අදත් සුපුරුදු පරිදි සුපුරුදු view එක මම ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ. පොත් මේසෙ ලස්සන පේනවා නේද? කලින් දවසේ රෑ එකට ලඟ වෙනකන් ක්ලාස් එකක් තිබිලා ඊට පස්සේ මට අස් කරන්න බෑ හිතුණා. මම ඉතින් දැන් මේක අස් කරගන්න හදන්නේ. ඉක්මනට අපි පොත් මේසෙ අස් කරගමු. මම දැන් හදන්නේ පේපර් එකක් කරන්න. එන්න ඉතින් අපි ඒ වැඩේ පටන් ගමු. vlog එක දිග වෙන නිසා මම මේක මේ ස්පීඩ් දාලා තියෙන්නේ. පාඩම් කරන් ඉද්දි එකම වැඩේ ගොඩක් වෙලා කරද්දි කම්මැලි හිතෙනව නේද? ඔයාලටත් එහෙමද? වටේ පිටේ ඇහෙන ශබ්ද ගණන් ගන්න එපා ළමයි. අපේ ගෙදර මිනිස්සු කෑ ගහනවා. හරි ඒ වැඩක් නැහැ. අපි අපේ කතාවට යමු. මම දැන් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වේ අපිට නෙමෙයි මට එක දිගටම පාඩම් කරන් ඉද්දි ඇත්තටම එකම සබ්ජෙක්ට් එකක් හරි නැත්නම් පොතක් එක දිගට කියවනවා නම් හරි මොනවා හරි එක දිගට ලියනවා නම් හරි එනිකන් හරි කම්මැලි වැඩක් නේද? කම්මැලිකම නැතුව වැඩ කරන්න පුළුවන් මොන හරි ක්‍රමයක් දන්නවනම් ඔයගොල්ලෝ මටත් කියන්නකෝ. දන්න අය පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ප්‍රශ්න දෙකක් විතරයි යන්නේ ඉවරුනේ මට දැන් බඩගිනි. මම වෙලදනම් මේ කනවා උදේම දැන් 10:40 එහෙනම් අපි කාලෙම ගිහිල්ලා. මේ තියෙන මගේ උදේ කෑම එක. එහෙනම් යාළුවනි දැන් කාලය ඉවරයි. ආයෙත් වැඩ පටන් ගමු. මට දැන් ගොඩක් මතක නැහැ. ඉතින් අවුරුදු 3කින් මම දැන් ආයෙ පටන් ගත්තේ. ඒ නිසා මම කරන්නේ පාස් පේපර් පොතේ තියෙන අර පිළිතුරු පත්‍රයේ තියෙන උත්තර කියවලා ඒකෙන් තමයි අරගෙන ලියන්නේ. නැත්තම් ඇත්තටම මට කිසිම දෙයක් මතක නැහැ. එන්න අපි තේ එකක් දීලා ඉමු. තේ එකක් බොමු කිව්වට ඔයගොල්ලෝ හිතයි මම මේ කාපු ගමන් තේ බනවන්න කියලා. ඇත්තටම නෑ ළමයි. සමහර ඒව නෙමෙයි ගොඩක් ඒවා වීඩියෝ කරන්න තියෙන ෆෝන් එකේ ස්ටෝරේජ් මදිනේ. ඒ නිසා මම ඔයගොල්ලොත් එක්ක ටිකක් ෂෙයා කරගන්නේ. එහෙනම් ඉතින් අපි තේක බීලා හම්බෙමු. දැන් වෙලාව කීයද දන්නවද? දවල්ට කන්න ඕන වෙලාව තමයි මම මේ තේ බොන්නේ. මම කද්දි ටිකක් පරක් වුණානේ. ඒ නිසා මට හිතුණා තේ එකක් හදාමුවොත් හොඳයි කියලා. දැන් ඉතින් බොන්න තමයි තියෙන්නේ. ඇති යන්නේ දැන් තේ බිබී හිටිය. එන්න අපි ආයෙත් වැඩ පටන් ගමු. මට තව ලියන්න චුට්ටක් තියෙනවා. මම ඒ ටික ලියලා පොත් කියවන්න තමයි හදන්නේ. පොත් කියන්නේ නූතන පද්‍ය පොත කියවන්න තමයි හදන්නේ. දැන් පාඩම් කරලා ඉවරයි. එන්නක යන්න මාත් එක්ක ගමන. මම කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ගෙනාව නේද බෙරි වර්ගයක් තියෙනවා කියලා අපේ වර්ගාව ගහක. අන්න ඒ ගෙඩිත් තමයි මම මේ දැන් කකා යන්නේ. මට ඔයගොල්ලන්ට කියන්න මතක වුණානේ මං ආවේ කොහෙටද කියලා. මං ආවේ අපේ ගමේ පන්සලට අපේ ආච්චි වෙනුවෙන් බණක් සහ පවදාට දානයක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒකට තමයි මම මේ දැන් ආවේ. පවුල හැමෝම එකතු වෙලානේ මේ වැඩේ කරන්නේ. ඉතින් හැමෝම ඉඳලා පන්සලට ආවා. ඉතින් අපි හැමෝමත් එක්කම ලැහැත්ති වෙලා හවස බණ වෙනුවෙන් ලැහැත්ති වෙන විදිහ තමයි මම ඔයගොල්ලන්ට මේ ගෙනාවේ. මට වෙලාව ලැබිච්ච ගමන් මටත් ගාල් වීඩියෝ එකක් ගත්තා. මට පුළුවන් විදිහට මම ඒගොල්ලන්ටත් උදව් වෙලා පුළුවන් විදිහට මම වීඩියෝත් ගත්තා. ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න සහ
මෙමරි විදිහට ඉතුරු නිසා ගොඩක් අය අපේ පන්සල දැකලත් ඇති. මොකද හපුතලේ පැත්තෙන් යද්දී හපුතලේ view point එකට ගියාම එතනින් පල්ලෙහා බැලුවම පේන්නේ අපේ පන්සල තමයි. ඉතින් එතනින් පල්ලෙහා බැලුවම මාර ලස්සනට පේනවා. ඕගොල්ලෝ අනිවාර්යෙන් හපුතලේ පැත්තේ යනවා නම් එතනට ගිහිල්ලා අනිවාර්යෙන් ඒක බලන්න. අපිට පෙන්වා දෙන කාරණාවක් තමයි මේ පරිලෝක යන අයට සලකන ආකාරය මේ වගේ පින්දහම් සිද්ධ කරලා ආධ්‍යාත්මික දියුණුවකින් පුණ්‍ය බල ශක්තියකින් මේ යන අයට සලකන බණ ඉවරයි. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් අපි ඊට හම්බෙමු. දහවල් දානමේ පිටකමට හෙලෝ good morning ළමයි. ඔන්න එහෙනම් අපේ දෙවෙනි දවස් තමයි අද. ඔන්න ළමයි දෙවෙනි දවසේ සුපුරුදු පරිදි පන්සලට ආවා. දානේ වැඩ වෙනුවෙන්. ඊට වඩා අද නම් ටිකක් වැඩ කරන්න වුණා. මොකද දානේ වෙනුවෙන් දානශාලාව අස් කරන්න තිබ්බා. ඊට පස්සේ මාමලා ටිකයි නැන්දලා ආච්චිලා නංගිලා මල්ලිලා සේරම කට්ටිය එකතු වෙලා මේකට උදව්වක් දුන්නා. ඉතින් මාත් පුළුවන් විදිහට ගිහිල්ලා ඒගොල්ලන්ට උදව් කරා. ඔන්න බලන්නකෝ අපි කඩියෝ වගේ වැඩ කරන හැටි. දැන් හැමෝම ලැස්තිලා ඉන්නේ බුද්ධ පූජාව තියන්න යන්න. බුද්ධ පූජාව තියලා ඉවරලා දැන් හදන්නේ හාමුදුරුවරුන්ට දානේ පිළිගන්නන්න. ඉතින් ඒකට තමයි දැන්නේ අපි ලැස්තිලා ඉන්නේ. පිටුමේකින් අනුමෝදන් කිරීම පිණිස දහවල සංඝ මහා දානමය පින්කම පවත්වන්නට තීරණය කළා. වැඩ කටයුතු කරන තමයි ඒ විදිහට අපි හඳුනාගත්තේ. ඉතින් ඒ දරුවෝ මේ පින්කමට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ දරුවෝ කොහොමද හාමුදුරුවෝ දානේ ගන්නවා. වීඩියෝ කරන්න හොඳ නැති නිසා මම වීඩියෝ කරේ නෑ. හාමුදුරුවෝ දානේ වළඳලා ඉවරුනාට පස්සේ පවුල එකතු වෙලා පැන්වඩුවා. මේ විදිහට තමයි මම ඔයගොල්ලොත් එක්ක ඉතින් දවස් දෙකක vlog එක share කරගන්නේ. ඉතින් vlog එක හොඳයි නම් subscribe කරලා එකතු වෙන්න. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.